君の笑顔が今でも私の心に冷たい空気が私たちをさまよわせる終わりが来たと分かってるけどまだ君を忘れられないんだහැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. උදෙන්ම නැගිටලා කුස්සියට ආවේ මරිනට උදේ කෑම එක ලෑස්ති කරන්න. ඉතින් මං හිතුවා ගත්තු පෑන්කේක් පැකට් එකේ එක පිටි පැකට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මේක ඇතුලේ පිටි පැකට් දෙකක්ම තියෙනවා. මං කලින් එකපාරක් එකක් පාවිච්චි කරා. ඉතින් මං හිතුවා අනිත් පැකට් එකත් ඉවර කරන්න. ඉතින් මේක හදන්න හරිම ලේසි. මේකට බිත්තර එකයි කිරි ටිකක් තමයි දාන්න තියෙන්නේ. දාන ප්‍රමාණය පැකට් එකේම ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි පාන් පිටි පාවිච්චි කරනකොට මේකට බේකින් පවුඩර් ටිකක්, සීනි ටිකක් එහෙම දාලානේ මේක හදන්නේ. ඉතින් මේ පිටි පැකට් එකේ ඒ හැම දෙයක්ම තියෙන හින්දා කිරි ටිකයි බිත්තර එකයි විතරයි මේක දාලා අපිට කලවම් කරලා හදාගන්න තියෙන්නේ. මේ විදියට මම බැටර් එක හදාගත්තත් මේක දැම්මම හදන්නේ නැහැ. මොකද මරිනා තාම නිදි. මං හිතුවා එයා නැගිටට පස්සේ උණු උණුවෙන් එයාට හදලා දෙනවා කියලා. ඒක නිසා බැටර් එක විතරක් මේ විදියට හදලා මම වහලා පැත්තකින් අරන් තිබ්බා. මරිනා මැණික නිදි අතරතුරේ මං හිතුවා පැන්ට්‍රි කබඩ් ටික පිරිසිදු කරලා දාන්න. ඉතින් පුංචි පුංචි දේවල් ටිකක් තිබුණා මට පිරිසිදු කරගන්න. ඉතින් මං ඒ ටික තමයි මේ කරගන්න හදන්නේ. මේ ටිකේම මරිනට හොඳටම හෙම්බිරිස්සාව. ඉතින් ඒ හෙම්බිරිස්සාව මටත් බෝ වුණාදෝ කියලා හිතනවා. ඉතින් ඔන්න ආයේ කතා කරගන්න බැරි වෙයිද දන්නේ නැහනේ. ඒ නිසා තමයි මං හිතුවේ මේ වීඩියෝ එකට ඉක්මනින්ම වොයිස් එක දෙන්න. මරිනට කොහොමත් උණ හෙම්බිරිස්සාව හැදුනහම අනිවාර්යයෙන්ම මට බෝ වෙනවා. මොකද ඉතින් අපි දෙන්නා එක ඇඳෙන්නේ නිදාගන්නේ. ඒක නිසා ඉතින් ඔන්න මරිනා මේ ටිකේම එයාට හුස්ම ගන්නත් චොට්ටක් අමාරු වුණා. හොඳටම හෙම්බිරිස්සාව හැදිලායි හිටියේ. හැබැයි ඉස්කෝලේ නම් ගියා මාස්ක් එකකුත් දාගෙන. දැනුත් මම මේ වීඩියෝ එකට වොයිස් එක දෙන අතරතුරේ ටිකක් වෙලා නතර කර කර තමයි රෙකෝඩ් කරන්නේ. මොකද කැස්ස එනවා. ඒ වගේම මටම දැනෙනවා හෙම්බිරිස්සාව හැදෙන්න යන්නේ කියලා. ඔයාලත් එක්ක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ටිකක් කතා කරන්න හිතුණා. ඉතින් ඔයාලා කියන්නකො මට මේ 2025 අවුරුද්ද ඔයාලට මොන විදිහටද ගෙවුනේ කියලා. මම කෙටියෙන් කියන්නම් මට මොන විදිහටද මේ 2025 අවුරුද්ද ගෙවුනේ කියලා. 2025 අවුරුද්ද කියලා කියන්නේ මට හොඳ නරක මේ දෙකම සිද්ධ වුණා. මගෙන් ඇහුවොත් මේ අවුරුද්ද කොහොමද කියලා මං එච්චර ආස අවුරුද්දක් නෙමෙයි. ඒකට හේතු ගොඩාක් තියෙනවා. මම කිව්වනේ හොඳ නරක මේ දෙකම මගේ ජීවිතේ සිද්ධ වුණා කියලා. ඉතින් හොඳ දේවලුත් මම බාරගත්තා වගේම නරක දේවලුත් මම බාර අරගත්තා. අරගෙන මම මේ ගමන ඉස්සරහට යනවා කියලා තීරණය කරගත්තා. මොකද ප්‍රශ්න ඇති වෙන්නේ අපි වගේ මිනිසුන්ට තමයි. ඉතින් ඒ දේවල් වලින් අපි වැටෙන්නේ නැතුව නැගිටලා ඉදිරියට යන්න තමයි බලන්න ඕනේ. අපි වැටුනොත් ඉතින් ඇත්තටම පවුලේ අයත් අපිව බලාගෙන දුක් විඳින එක තමයි වෙන්නේ. සුදු අම්මා අපේ ජීවිතෙන් ගියේ එකම අපිට දරා ගන්න බැරි වේදනාවක් වුණා. ඊට පස්සේ අපේ රටට වෙච්ච විනාශේ ගම් වතුරෙන් මිනිස්සු කොච්චරනම් විනාශ වුණාද? පිට රටවල් වල අපි ජීවත් වුණත් ඒ දේවල් වලට මුහුණ නොදුන්නත් මෙහි ඉඳගෙන අපි ඒ සතිය පුරාවටම පුදුමාකාර විදියට දුක් විඳා. ඒ වගේම ගිය සතියේ අපේ ගත්තු වාහනේ ඇක්සිඩන්ට් වුණා. ඇත්තම කියනවා නම් හස්බන්ඩ් මට ඒක කිව්වේ නෑ මලිෂා තමයි මට කිව්වේ. මොකද හස්බන්ඩ්ුයි මලිෂායි ඉරිදා ගෙදරින් යනකොට හොඳටම හිම. හොඳටම කියන්නේ පාර පේන්නේ නැති තරමට. ඉතින් මම පරිස්සමෙන් තමයි ගිහින් එන්න කියලා කිව්වේ. ඒ යන අතරතුරේ හස්බන්ඩ් ගොඩාක් වෙලාවට යන්නේ කඳු පැත්තෙන් තමයි. මොකද ඒ පැත්තෙන් යනකොට තමයි ඒගොල්ලන්ට ළඟ පාරක් තියෙන්නේ.
වටේ යනකොට ඊටත් වඩා වෙලාවක් යන නිසා කඳු පැත්තේ වැඩිය වාහන නැති නිසා ඒ පැත්තෙන් තමයි එයා යන්නේ. ඉතින් යනකොට මුවෙක් ඇවිල්ලා වාහනයට හැප්පිලා. මුවාට මොකුත් වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට වාහනේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. දෙයියන්ගේ පිහිටෙන් මලීෂටයි හස්බන්ඩ්ටයි කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. එයාලා කොහොම හරි හෙමින් වාහනේ පැදගෙන ඉන්න තැනට ගිහින් තිබ්බා. දැන් වාහනේ හදන්න දාලායි තියෙන්නේ. ඒ වෙනුවට අපිට වෙන වාහනයක් දීලා තියෙනවා පදින්න. බලමුකෝ මේ අවුරුද්දේ ඉවර වෙන්න කලින් වාහනේ දෙනවා කියලා තමයි කිව්වේ. කොහොම වෙයිද දන්නේ නැහැ. මරීනා අකුරු ලියන්න ගිය තැන පළවෙනි ස්ථානය ගත්තන. ඉතින් ඒකම මට පුදුමාකාර සතුටක්. මෙන්න මේ වගේ දුක සතුට මේ හැම දෙයක්ම මේ 2025 අවුරුද්ද ඇතුලේ සිද්ධ වුණා. ඔයාලත් එක්ක කතා කරන ගමන්ම ඔන්න මරීනාගේ පෑන්කේක් එකත් මම හදලා දුන්නා. දැන් මම ලෑස්ති වෙන්නේ උදේට බොන කොලජන් එක බොන්න. මොකද මේ ටිකේම මම මේක බිව්වේ නැහැ. මේ ගම් වතුර ප්‍රශ්නය ආවට පස්සේ කොලජන් විටමින් කිසිම දෙයක් මම බිව්වේ නැහැ. මං හිතන්නේ සති 2මාරක් 3කට කිට්ටු වෙන්න මම කිසිම දෙයක් බොන්නේ නැතුව අද ඉඳන් තමයි ආයෙත් පටන් ගත්තේ බොන්න. මම මේ වීඩියෝ එකට වොයිස් එක දෙන්නේ නතර කර හොඳටම කැස්ස මට. ඉක්මනින්ම මේක දීලා ඉවර කරන්න ඕනේ. ඔයගලන්ට මේ වීඩියෝ කෑල්ල මම පෙන්නනවනේ දැන්. කොෆි එකක් බොන විදියට මම පෙන්නුවාට මේ දෙවෙනි පාර ගත්ත වීඩියෝ එක. ඉතින් ඔන්න මුලින්ම ගත්ත වීඩියෝ කෑල්ලත් මම එකතු කරන්නම්කෝ ඔයාලට. මම මේ විදියට ඔයාලට පෑන්කේක් එක පෙන්නලා කොෆි එක පෙන්නනකොටම මගේ අතින් ලිස්සලා කොෆි එක බිමට වැටුණා කියන්නේ ඔක්කොම වැටුනේ නැහැ. මං අතින් අල්ලගත්තා. ඒ වුණාට කොෆි එකෙන් භාගයක් හැදුණා. උඩ තට්ටුවේ මං හිතුවා අද ස්ටීම් කරගන්න. උදේට කෑම කාලේ ඉවරුණාට පස්සේ මරිනත් ගෙදර ඉන්න නිසා මං හිතුවා එයත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. එයා මට කිව්වා හරි මම අපි එනම් උඩ තට්ටුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කරමු කියලා. කුස්සියේ තියෙන මේස පුටු ටික මම සාලෙට ගත්තා. එහෙම ගත්තාම තමයි පොළව හොඳින්ම ස්ටීම් කරගන්න ලේසි වෙන්නේ. ඉතින් ඔන්න මරින මැණිකත් අද ගෙදර ඉන්න හින්දා දෙන්නම එකතු වෙලා තමයි මේ දේවල් කරේ. ස්ටීම් කරලා ඉවරුණාට පස්සේ මේසේ තියලා පුටු ටික තියන්න යනකොට මරිනා කිව්වා මම පුටු ටිකත් අපි පිරිසුදු කරමු කියලා. මොකද ඒ වෙලත් පොඩ්ඩක් එහෙම්මෙන් දූවිලි වැදිලා තිබ්බ නිසා අපි දෙන්නම එකතු වෙලා පුටු ටිකත් පිරිසුදු කරගත්තා. උඩ තට්ටුව සම්පූර්ණම පිරිසුදු කරලා ඉවර වුණාට පස්සේ මම පඩි පෙළ වැකියුම් කරගෙන එහෙම්මම පල්ලෙහ තට්ටුවට ගියා.
පල්ලෙහා තට්ටුවට ගියාට පස්සේ මම දැක්කා කාඩ්බෝඩ්, ඒ වගේම කිරි පැකට් මේ හැම දෙයක්ම ගැට ගහලා අපි තැනකට ගිහින් තියන්න ඕනේ. හිතු මතේට මේ දේවල් අපිට විසි කරන්න බෑ. ඒක නිසා මං හිතුවා අද ඉතින් උඩ තට්ටුවේ සම්පූර්ණ වැඩ ටික ඉවර වෙච්ච එකේ පහළ තට්ටුවෙත් පුංචි පුංචි වැඩ ටිකක් තියෙන නිසා ඒ ටිකත් ඔක්කොම කරලා දාන්න. මේ දේවල් නම් ගොඩක් වෙලාවට කරන්නේ හස්බන්ඩ්. ඉතින් මං හිතුවා අද මට ඉතින් වෙලාව තියෙන නිසා ඒ ටික කරලා දාන්න. මං ඉතින් කාපට් එකේ කිරි හැලුණා කිව්වනේ. ඒක ඉතින් මම හොදන්න දාලායි තියෙන්නේ. ඉතින් ඒ අතරතුර වේලිච්ච රිදි ටිකත් මම නමා ගන්න හිතුවා මේ වෙලාවේ. ඉතින් මෙතන මේස උඩ තියෙන මේ කොළ ಜಾති ටික මං අස් කරන්නේ නැහැ. මොකද මේක මරීනාගේ ඉස්කෝලේ සම්බන්ධ දේවල්. ඉතින් මේක හස්බන්ඩ් තමයි බලලා ඕන එපා කරන දේවල් අයින් කරනවා කියලා කිව්වේ. ඒක එහෙමම මම තියලා තිබ්බා. මොකද ඒව අත්‍යවශ්‍ය දේවල් ඒකේ තියෙන නිසා. ඊට පස්සේ මම කාපට් හොදලා දැම්මා කිව්වනේ ඔන්න. ඉතින් කිරි ටික එහෙමම හැලුණා ඒක උඩ. ඉතින් ඒකත් කමක් නැහැ මං හොදන්න තමයි හිතාගෙන හිටියේ. ඒකත් ඔන්න හේදලා ඉවර නිසා මම වේලෙන්න දැම්මා. පහළ තට්ටුවේ ගොඩාක් වැඩ මං කරගත්තා. ඒ වුණාට ඒ හැම දෙයක්ම මම වීඩියෝ කරේ නැහැ. වීඩියෝ කර ගන්න ගියාම ගොඩාක් කාලෙත් යනවා. පහළ තට්ටුවේ ගොඩාක් අඳුරුයි. වීඩියෝ ඇත්තටම පැහැදිලි නැහැ පහළ තට්ටුවේ. ඉතින් මේක චුට්ට තමයි එහෙම මම වීඩියෝ කෑලි 2-3ක් අරගත්තා. ඉතින් ඊට වඩා වැඩ ගොඩාක් මම කරගත්තා. පහළ තට්ටුව සම්පූර්ණයෙන්ම අස්පස් කරලා දැම්මා. පහළ තට්ටුවේ සම්පූර්ණ වැඩ ටික කරලා එනකොට දවල් 12 වුණා. ඉතින් මම ඊයේ මුකුත් මස් එහෙම ෆ්‍රීසර් එකෙන් අරගෙන ෆ්‍රිජ් එකට එහෙම දැම්මේ නැහැ අයිස් යන්න. ඇත්තටම සෙනසුරාදා මොනවද හදන්නේ කියලාවත් මම ලොකුවට හිතුවේ නැහැ සිකුරාදා. ඒ නිසාද උන්නේ ඉතින් මස් දැම්මෙත් නැහැ මුකුත් එළියට. දැන් 12යි වෙලාව. දැන් ඉතින් උයන්නත් වෙලාව නැති නිසා මං හිතුවා මරිනටයි මටයි රාමෙන් එකක් හදලා කන්න. මේ රාමෙන් එක චුට්ටක් සැරයි. මම මේකට ගොඩාක් ආසයි. ඉතින් මම හදන්නේ මේක ටිකක් පැකට් එකේ තියෙන විදිහට නෙමෙයි. මේකට බිත්තර කහමද එකක් දාලා ඒ වගේම මේකට මම මයොනේස් ටිකක් චිලි පේස්ට් තමයි මම මේ එකතු කරන්නේ මගේ එකට. මරිනා චිලි පේස්ට් එකතු කරන්නේ නැහැ. ඉතින් මේකත් චිලි ඔයිල් එකක්. මේකේ ගාර්ලික් ඒවා මේවා ඔක්කොම තියෙනවා. මේකත් හරිම රසයි. ඉතින් මේකෙනු චුට්ටක් මම මේ රාමෙන් එකට එකතු කරගන්නවා. තව ටිකක් රස සහ සැර වැඩි කරගන්න. සාමාන්‍ය මේ රාමෙන් පැකට් එක ඇතුළේ තියෙන රසකාර පැකට් එකට මිලිලීටර් 500ක් වගේ වතුර එකතු කරලා තමයි සුප් එක විදියට හදලා කන්න තියෙන්නේ. ඒක නිසා අද සුප් එක විදියට නෙමෙයි මං හදන්නේ. ඒ නිසා රසකාර පැකට් එකක් තමයි අපි දෙන්නට බාගේ පාවිච්චි කරේ. මොකද මං හිතුවා එක එක පාවිච්චි කරොත් මේකේ රස වැඩි වෙනවා. ඒ හින්දා බාගේ හොඳට මැති කියලා හිතුණා. මොකද අද සුප් එකක් නැතුව තමයි මේක හදලා කන්නේ. මේ විදිහට හරිම රසයි. මම නම් සාමාන්‍යයෙන් සුප් එකත් එක්ක තමයි ගොඩාක් වෙලාවට හදලා කන්නේ. ඉතින් අද හිතුවා මේ විදියට හදන්න. ඉතින් මේකට අන්තිමට චීස් පෙත්තකුත් මම එකතු කරගත්තා. ගෙදර ලුණු කොළ තිබුණේ නෑ. ෆ්‍රීසර් කරපු ලුණු කොළ තමයි මම එකතු කරේ. මේ විදියට තමයි අපි දවල් කෑම එක ගත්තේ. මරීනට එකහමාරට පියානෝ පන්ති තියෙන නිසා එයා ඒකට ගියා. එයා ගියාට පස්සේ මම හිතුවා කිසස් ටිකක් හදන්න. දවල් පාවිච්චි කරලා ඉතුරු වුණ සුදු මද දෙක තියෙනවනේ. මම කහමද විතරයි පාවිච්චි කරේ රාමෙන් එකට. ඒ සුදු මද දෙකෙන් මං හිතුවා අපරාධෙ හින්දා කිසස් ටිකක් හදන්න. අපේ ගෙදර හැමෝම වගේ ආසයි මේකට. ඉතින් බිත්තර සුදු මද දෙකකට ග්‍රෑම් 150ක් තමයි සීනි අරගත්තේ. දී උෂ ටිකකුත් මේකට මම එකතු කරා. ඒ වගේම වැනිලා ටිකක්. හොඳින්ම බීට් වෙන්න දෙන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ කලරින් එකක් එකතු කරලා අපිට තියෙන පයිපින් කරලා මේක 110 සෙල්සියස් අංශක අවන් එකේ ප්‍රීහීට් කරලා පැයක් විතර මේක බේක් කරගන්න. මේ ගාන වෙනකන් තමයි බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ භාජනය අපේ අනිත් පැත්ත හැරෙව්වත් බිමට හැලෙන්නේ නැති ගානට. ඊට පස්සේ කැමති කලරින් එකක් දාගන්න පුළුවන්. මම දැම්මේ අද කොළ පාට.
ඉතින් මේක හදන්න හරිම ලේසි. විනාඩි 5ක් 6ක් වගේ තමයි යන්නේ බීට් කරන කාලය. හයි ස්පීඩ් දාලා තමයි මම බීට් කරගත්තේ. මේ විදියට හොඳින් පාට එකතු කරාට පස්සේ පයිපින් බෑග් එකකට දාලා අපිට තියෙන්නේ මේක ලස්සනට හදාගන්න. ඉතින් මම මලක් විදියට මේ විදියට තමයි පයිපින් කරගන්න හිතුවේ. මොකද මගේ ළඟ ලොකු නොසෙල් නැහැ. මේකත් අර නිකන් අර පැකට් එකත් එක්ක තිබ්බ නොසල් තමයි ඒක පාවිච්චි කරලා තමයි මම මේ විදියට හදාගත්තේ. ඉතින් මගේ oven එක අඩුම තියෙන්නේ 110ට. 110ට වඩා අඩුවෙන් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඊට වඩා අඩු කරගන්න පුළුවන් නම් 100ට හරි කමක් නැහැ. oven එක සෙට් කරලා පැයක් විතර බේක් කරගන්න පුළුවන්. පුළුවන් තරම් හිමීට බේක් කරන තරමට තමයි ඇතුලේ හොඳට ක්‍රිස්පි වෙන්න බේක් වෙන්නේ. එහෙම නැත්නම් ඇතුලේ ටිකක් අමු ගතිය හිටින්න බලනවා. මම මේක හද ඉන්නකොට මරින ගෙදරට ආවා. ඔන්න ඉතින් මම එක ට්‍රේ එකක් තමයි මලක් විදියට හදාගත්තේ. එයාට කිව්වා කැමති විදියට හදන්න කියලා. ඉතින් එයා ඔන්න පොඩි පොඩි කිසස් තමයි මේ පයිපින් කරගන්නේ. ඉතින් පොඩි ළමයි ආසයිනේ මේ වගේ දේවල් වලට. බිත්තර කහමද දෙකකින් මේ වගේ ලොකු ට්‍රේ දෙකකට අපිට කිසස් හදාගන්න පුළුවන්. මේ ඔයාලත් දකින්නේ බේක් වුණාට පස්සේ. මම ඉතින් ටිකක් වෙලා නිමෙනකම් මේ විදියටම oven එක ඇතුලේ තියලා තමයි එළියට ගත්තේ. බලන්නකෝ හරිම ලස්සනට කිසස් ටික බේක් වෙලයි තියෙන්නේ. මං ඔයගලන්ට අතට අරන් පෙන්නන්නම්කෝ. ඉතින් මේක හෙමින් සීරුවේ තමයි බේක් කරන්න ඕනේ. කලිනුත් කිව්වා වගේ මේක අපි ඉක්මනින්ම බේක් කරගන්න ගියොත් පාට වෙනස් වෙනවා. ඇතුලේ හරියට බේක් වෙන්නේ නැහැ. හෙමින් සීරුවේ පුළුවන් නම් 90ට හරි 100ට හරි oven එක සෙට් කරලා බේක් කරගත්තත් කමක් නැහැ. ඉතින් මම කිව්වා වගේ මගේ 110 තමයි අඩුම. 110ට විනාඩි 60ක් තමයි මම බේක් කරගත්තේ. හොඳටම බේක් වෙලා තිබුණා. ඉතින් oven වල හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා බලලා බේක් කරගන්න. ඉතින් ටිකක් හවස් වෙනකම් මෙහෙම හිටියා. මම දවල් වරුවේ චිකන් කෑලි දෙකක් මම එළියට අරන් දැම්මා. හවසට පීසා ටිකක් හදන්න. ඉතින් මේ පීසා එකට තමයි මස් එක මම මේ මැරිනේට් කරගන්න හදන්නේ. මම මේකට කොත්තමල්ලි කුඩු, ඒ වගේම ලුණු කුඩු, කහ කුඩු, ඒ වගේම සූදුරු කුඩු ටිකක්, මිරිස් කුඩු, ඉතින් ඔරිගානෝ ටිකක් තමයි මේ එකතු කරේ. ඊට පස්සේ කහ කුඩුත් එකතු කරා, යෝගට් ටිකක් එකතු කරා, රස අනුව ලුණු කුඩු එකතු කරලා මේක පැත්තකින් අරන් තිබ්බා. ඊට පස්සේ මම පීසා එකට ඕන කරන එළවලු ටික තමයි මේ කපා ගන්න යන්නේ.
ගියෝම සූපා එකෙන් පීසා රොටි ගෙනාවා. ඒවා තියෙනවා පහළ තට්ටුවේ තිබුණා. මං ඒක දැක්කෙත් නෑ. පහළට ගිහිල්ලා ෆ්‍රීසර් එක ඇරලා බලනකොට තමයි දැක්කේ. ඒක නිසා මං හිතුවා රෑට බත් උයන්නේ නැතුව පීසා හදන්න. ඒ වුණාට මලේෂ ඉතින් බත් හොයනවනේ. ඒක නිසා ඔන්න එයාටත් මම කහ බතක් උයන්න කියලා හිතුවා ගී ටිකක් දාලා. බත ඉදෙන්න තියලා මරිනා ගියා පල්ලහැට. මටත් සද්දයක් ආව ගමන් මම ගියා මරිනාගේ කාමරේට බලන්නකෝ අහලා. ないべてるキスにも言うだろう祈りが空にある何かを見つめてたらそれは星だって君が教えてくれた උඩ තට්ටුවටම ඇහුණා මරීනා සින්දුවක් කියන එක. හෙමින් සීරුවේ ගිහිල්ලා තමයි මම මේක එයා දන්නේම නැතුව පිටිපස්සෙන් ඉඳගෙන වීඩියෝ කරගත්තේ. එයා ලස්සනට මේ විදියට ගිටාර එක ප්ලේ කරන ගමන් සින්දු කියනවා හරිම ලස්සනයි. රයිස් කුකර් එකේ බත ඉදෙන්න තිබ්බට මොනවද හදන්නේ කියලා කල්පනා කර කර හිටියේ. එළියට දාපු මස් එක පීසා එකට ගත්තනේ. ඒක නිසා මං හිතුවා මලීෂට අල ටිකක් දාලා කරෝල ටිකක් තෙල් දාලා දෙන්න. මමත් ඒකට හරිම කැමතියි. පොල් සම්බෝලයක් හදලා කරෝල තෙල් දාලා කහබත් එක කන්න තමයි මම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් මීට වඩා දෙයක් ඕනේ නැහනේ.ご飯大好きだ。夜ご飯大好きだ。夜ご飯大好きさ。なんでරස එකතු කරගත්තු චිකන් එක නිකම් පෑන් එකේ දාලා හොඳින් තැම්බෙනකම්ම ටෙම්පරාදු කරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මරිනට දුන්නා පීසා එක හදන වැඩේ කිව්වට පීසා එකට දාන්න ඕන දේවල් ටික මම කපලා ලෑස්ති කරලා එයාට දුන්නාම එයා ඉතින් ඒ වැඩේ කරලා දුන්නා.
පීසා 5ක් හැදුවා. පීසා 5න් එකක් මරිනා කිව්වා සොසේජස් දාලා හදමු කියලා. අනිත් ඒවට චිකන් දාලා තමයි හදන්න හිතුවේ. විනාඩි 25ක් වගේ මම බේක් කරගත්තා. බේක් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් ලොකු පීසා නෙමෙයි. මම කලිනුත් කිව්වා වගේ මේ පීසා එක ගොඩාක් පොඩි. හැබැයි එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන්. ඉතින් ගියෝමු සූපා එකේ තියෙන මේ පීසා රොටිය ඇත්තටම ගොඩාක් ලාභයි. හදිසියට පීසා එකක් හදන්න බැරි වෙලාවක මේ රොටිය විතරක් තියෙනවා නම් අපිට පුළුවන් ඉක්මනින්ම පීසා එකක් හදාගන්න. සෙනසුරාදා දවස මේ විදියට තමයි ගත වෙලා ගියේ. ඔයාලා මේ දකින්නේ තවත් දවසක්. ඉතින් මේ බඩු ටික අරගෙන මන් දැන් ටික දවසක් වෙනවා. හැබැයි ඔයගොල්ලන්ට මේක ගේන්න බැරුව ගියා. මේක shopping කරන්න ගිය වීඩියෝ එකත් හදලා තියෙන්නේ. මං හිතන්නේ ඒකට කලින් මේ වීඩියෝ එක මම දායි. ගම් වතුර ප්‍රශ්නේ මම වීඩියෝ දැම්මේ නෑනේ. ඒකෙන් වීඩියෝ ටිකක් එකතු වෙලා තියෙන්නේ. ඉතින් මං ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ ගිය වෙලාවේ ගත්තු බඩු ටික තමයි මේ තියෙන්නේ. ඒ වීඩියෝ එක ගොඩක් දිග වැඩි නිසා තමයි මම වෙන වීඩියෝ එකකට එකතු කරන්න තියාගත්තේ. මුලින්ම මං ඔයාලට මේ පෙන්නන්නේ සෑන්ඩ්විච් මේකර් එක. ඉතින් මේක වැඩි ගාණක් වුණේ නෑ, පොඩි ගාණක් වගේ තමයි වුණේ. මං හිතුවා මගේ ළඟ එකක් නැති නිසා එකක් අරගන්න. ඊට පස්සේ මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මේක oven එකේ දාන්න පුළුවන් භාජනයක්. ඉතින් මේකත් වැඩි ගාණක් වුණේ නෑ, පුංචි ගාණක් වගේ තමයි වුණේ. ඉතින් මං ඒ කඩේම මේ වගේ වාජනයකුත් මං අරගත්තා. ප්‍රයිස් එක මෙතන තියෙනවා යෙන් 500ක් තමයි වුණේ මේක. ඉතින් මං හිතුවා මේ වගේ සුදු පාට එකක් මගේ ළඟ නැති නිසා මම මේක තෝරගත්තා. ඉතින් මේක අපිට මොන හරි උයලා දාන්නත් පුළුවන්. ඒ වගේම මොනවා හරි බේක් කරන්න දෙයක් දාලා බේක් කරන්නත් පුළුවන්. සෑන්ඩ්විච් මේක එක මම 1900 ගානකට තමයි ගත්තේ. ටැක්ස් එකත් එක මම හිතන්නේ 2000 පව් වුණා වගේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ඉටිපන්දම් තියන්න පුළුවන් එකක්. ඉතින් මේක නම් 110ට දාලා තිබුණේ කඩේ නිකන් සේල් දාපු බොක්ස් එකක් තිබුණා. ඒක ASCII තමයි මේක තිබ්බේ. ඉතින් මං හිතුවා ඒක ලස්සනයි කියලා 100ට. ඉතින් ඒ නිසා මං ඒකෙන් කෑලි 3ක් අරගත්තා. ඉතින් ඒක කෑම මේසය ලස්සන කරගන්නත් ඒක හොඳයි. ඉටිපන්දමක් මේ විදිහට පත්තු කරලා මේකේ තිබ්බහම අමුතු ලස්සනක් තියෙනවනේ. ඉතින් මං ඒක අරගත්තා. ඉතින් මේක නම් මං අරගත්තේ වෙන කඩේකින් මේ එක එක තැන්වලට ගිහිලා ගත්තු දේවල් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එකම තැනින් ගත්තු දේවල් නෙමෙයි. ඉතින් මේ කප් එක මං අරගත්තා. මේක නම් මට හිතට ගොඩාක් ඇල්ලුවා. දැක්ක ගමන්ම මේ වෙනකොට ඔයගොල්ලෝ මගේ පෝස්ට් වල මේ ෆොටෝ එක දැකලා ඇති. මේකේ මම කෝපි එකම හදලා පෝස්ට් හදලා දාලා තියෙනවා. ඉතින් මට මේ වීඩියෝ එක ගේන්න පරක් වුණා කියලා කිව්වේ ඒකයි. මේක අරගෙන දැන් ටිකක් කල්. ඉතින් ඒකත් හරිම ලස්සනයි ඒ කප් එක. 1900 ගාණක් වගේ තමයි උනේ මේ කප් එක. ගාණ නම් ටිකක් වැඩි තමයි. ඒ වුණාට හරිම ලස්සනයි කියලා මට හිතුණා. ඉතින් දැක්ක ගමන් මං අරගත්ත මේකේ නිල් පාට, මේ පාට, තව පාටක් මං හිතන්නේ තිබුණා. ඉතින් මම තෝරගත්තේ මේ පාට. ඉතින් මේක අරගත්තේ මම 300 ෂොප් එකකින්. ඉතින් මේක හරිම ලස්සනයි කියලා මට හිතුණා. දැක්ක ගමන් මේගොල්ලෝ ඉස්සරහින් නිකන් ලස්සනට තියලා තිබ්බා මේක. අලුත් අවුරුද්ද මේසෙට තියන්න කියලා තමයි ඒගොල්ලෝ මෙතන හදලා තියලා තිබ්බේ. ඉතින් මම මේක ගත්තේ මොනවට හරි පාවිච්චි කරගන්න පුළුවන් කියලා හිතලා මට දැක ගමන් ආස හිතුණා. ඉතින් මේ ස්කර්ට් එක මම ගත්තේ කඩේකින් සේල් වලින් තමයි මේක අරගත්තේ. ගොඩාක් අඩුවට තමයි මේක මං අරගත්තේ. පුදුම හිතන විදිහට මේකේ ප්‍රයිස් එක අඩු කරලා තිබුණා. ඉතින් මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක තිබුණේ 4000 ගානකට 4389ට තමයි දාලා තිබුණේ. හැබැයි මම මේක ගත්තේ 900 ගානට.
ඉතින් සේල් දාලා තිබ්බා. මට ඇත්තටම හිතුණා හොඳයි කියලා ඒක ඒ ගානට. සීත කාලෙටත් අඳින්න පුළුවන් මේක. ඒ වගේම රස්නේ කාලෙට වුණත් මේක අඳින්න පුළුවන්. සීත කාලෙට අඳිනවා නම් ඉතින් ලෙගින් එකක් ඇතුළට ඇඳලා තමයි අඳින්න ඕනේ. රස්නේ කාලෙට අඳිනවා නම් මේ විදිහට නිකන් අඳින්න පුළුවන්. හරිම ලස්සනයි කියලා මට හිතුණා. මේ සීතල කාලෙට අඳින টොප් එක ගත්තේ මම මරිනට. මට හිතුණා ඒක දැක්ක ගමම හරිම ලස්සනයි කියලා. මේක සේල් එකේ නෙමෙයි මම ගත්තේ. ඉතින් මේකේ ප්‍රයිස් එක මං හිතන විදියට 3800 ගාණක් තමයි මට මතක විදියට මම ගත්තේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.